අනුර කුමාර දිසානායකට තියෙන පුංචි අම්මා කියලා ප්‍රශ්නයක්. අන්තිමට 103යි කියලා JVP එකට ලැජ්ජ කරපු නාමල් රාජපක්ෂ 2.2.50ට වැටුණා. 2.2.5ට වැටුණා. ඕගොල්ලෝ මොකද හිතන්නේ? අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණද හොඳම ෆයිටර්ස්ලා? එහෙම නැත්නම් මේ වෙලාවේ නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවද මේ වෙලාවේ ඉන්න හොඳම ෆයිටර්ස්ලා? අපි JVP එක පැත්තට හැරුණොත් නිවැරදි කිරීම වලට යටත්ව 88 89 ආයුධ අතර අරගත්තා. ඒගොල්ලෝගේ පක්ෂය සහ තවත් පක්ෂ තහනමකට ලක් වුණාට පස්සේ පක්ෂ කිහිපයක තහනම අයින් වෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ තහනම අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ආයුධ අතට අරගන්නවා. ඒගොල්ලෝගේ නායකයා මැරෙනවා. ඒගොල්ලෝ පක්ෂය වෙනුවෙන් කාඩරයක් ඇතුළේ හිටපු ගොඩක් මිනිස්සු රටේ ජනතාවත් එක්ක නැති වෙලා යනවා. අවසානයේදී ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇතුළට එනවා. මෙහෙම මේගොල්ලෝ නැසී එනකොට 94 අවුරුද්දේ චන්ද්‍රිකත් එක්ක සම්බන්ධ වෙලා ආණ්ඩුව පිහිටවන්න සපෝට් එක දෙනවා. ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂට සපෝට් එක දෙනවා. ඊට පස්සේ වක්‍රව අපේ සරත් පොන්සේකට සපෝට් එක දෙනවා. අනිත් පැත්තෙන් මෛත්‍රීපාලට සපෝට් එක දෙනවා. මේ කොහොම හරි මේක ඇතුලේ ඉඳගෙන මේ පක්ෂය සර්වයිව් වෙවි ඉස්සරහට අවිලා නායකත්වයේ වෙනස් වෙලා අවසානයේදී අනුර කුමාර දිසානායක මේ නායකත්වයට එනවා. අවිලා අවසානයේදී අපිට මතක ඉන්නකොට අපිට කියන්නේ මේ පක්ෂයට 103 පක්ෂය කියලා. මම මේ කෙටියෙන් කියන්නේ බොහොම සරල කෙටියෙන් පක්ෂ කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කාඩර් එක ඒගොල්ලන්ට තිබුණා ලොකු සංවිධානයක්. ඒ කියන්නේ පෝස්ටර් ටික බෙදලා දැම්මට පස්සේ තව විනාඩි 10ක් ඇතුළත ලංකාව පුරාම පෝස්ටර් ටික බෙදන්න කියනකොට පෝස්ටර් ටික බෙදන්න කාඩර් එකක් හිටියා. මැරෙන්න බලාපොරොත්තු වෙමින් හිටපු පක්ෂය වෙනුවෙන් මැරෙන්න පක්ෂය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන ටීම් එකක් හිටියා. අපි දැක්කා ඒගොල්ලන්ගේ රැස්වීම වලට ආපුවම මේ හැම මිනිස්සෙක්ම රැස්වීම ඉවරලා යනකොට ඒ තියෙන ඒ හිටපු එන්වයරන්මන්ට් එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කරලා බේබද්දු හොයාගන්න නැහැ, ඩාන්ස් කරන උන් ටික හොයාගන්න නැහැ, මුකුත් නැතුව බොහොම ඩිසිප්ලින් එකක් එක්ක විනයක් එක්ක මේ එන්වයරන්මන්ට් එක වෙනස් කරා. මේවා අපි දැක්කා. නමුත් ගෝල් ෆේස් එකේ පෙරෙව්වා. නමුත් අවසානයේදී බලනකොට 103යි හිටියේ. අවසානයේදී මේ වෙනකොට ඇවිල්ලා මේ 103 හිටපු පක්ෂයට එනම අවස්ථාවක් මේ අරගලයත් එක්ක බලයට එන්න පුළුවන් හැකියාවක්. මිනිස්සු ඔක්කොම බහුතරයක් මහා දැවැන්ත ප්‍රමාණයක් කැරකෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු NPP එක පැත්තට. මේකේ මට කියන්න අමතක වෙච්ච එක ජනතා විමුක්ති පෙරමුණ JVP එක පසු කාලිනව NPP බවට පත් වෙනවා ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එකක් විදිහට. ඇවිල්ලා මේගොල්ලන්ගේ අවස්ථාව හැදෙන මොහොත වෙනකොට ජනාධිපති කෙනෙක් නිර්මාණය කරගන්න හැකියාව හැදෙන මොහොත වෙනකොට ඒගොල්ලෝ ගාව තිබුණා ජනාධිපතිවරණයකට සටන් කරන්න අවශ්‍ය කරන සියලුම ආයුධ ටික ඒගොල්ලන්ගේ අතේ තියාගෙන හිටියා. ඒගොල්ලෝ මේ මොහොතේ රටේ බලය අරගෙන 159ක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් එක්ක 3-2ක බලයක් එක්ක පාර්ලිමේන්තුවක් පිහිටවලා රට කරගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි ගත්තාම පොහොට්ටුවේ අතීතයේ සීළු කතාවල් ටික පැත්තක දාලා නාමල් රාජපක්ෂට ආව මොනවද ඒ ඇතුළු පක්ෂයට ආව චෝදනාවල් අති විශාල ප්‍රමාණයක් තෝරු මෝරු ඊට පස්සේ ලැම්බෝගිනි තව ආපු ගොඩාක් තේවල් ටික ඊට පස්සේ නුවර දළදා මාලිගාව වටේ රේස් පැදපුවා ඊට පස්සේ තාජුඩීන් වගේ ඝාතන චෝදනා මේවා චෝදනා ඊට පස්සේ පාතාලය පෝෂණය කරා මේ හැම චෝදනාවල් ඔක්කොම ටිකක් එක්ක ඇවිල්ලි ඉවරලා පොහොට්ටුව මේ විවිධ තරාතිරම් මැත්තේ 2005 ආවා 2009 ආවා 15 පෙරදුනා ඊට පස්සේ 19 15 පෙරදිලා මැද්දේදී 18 දින 52ක ආණ්ඩුවක් පිහිටෙව්වා ඊට පස්සේ ආපහු ඇවිල්ලා 2019 ආයි බලය පිහිටෙව්වා පිහිටවල අවසානයේදී මේ ඡන්දය එනකොට නාමල් රාජපක්ෂ දන්නවා ඡන්දය ඉල්ලුවොත් එහෙම නන්නත්තර වෙනවා කියලා. හැබැයි නාමල් රාජපක්ෂ ඡන්දය ඉල්ලන්නේ නැතුව හිටියේ නෑ. අන්තිමට 103යි කියලා JVP එකට ලැජ්ජ කරපු නාමල් රාජපක්ෂ 2.2.50ට වැටුණා. 2.5ට වැටුණා. ඒ වැටුණ වෙලාවේදී චෝදනාවල් ගොඩාක් තියෙනවා. රයිට් මොනවද තියෙන්නේ? අර ගෑනු ප්‍රශ්න මොනවද? ශ්‍රී ලංකන් එයාලයින් එකට කෙල්ලෝ දාපු ප්‍රශ්න ඊළඟට තාජුඩීන් ඇතුළු ඔය තියෙන ඝාතන සම්බන්ධව තියෙන ප්‍රශ්නද ලේඛකයින් පුවත්පත් කලා මාධ්‍යවේදීන් මේගොල්ලෝ ඝාතනය කිරීම මේගොල්ලන්ව අතුරුදහන් කිරීම මේ ඔක්කොම චෝදනා ටික මේ ටික මේ වෙලාවේ තියෙනවා. ඒ තියෙන අතුරුතර දැන් ඇවිල්ලා තියෙනවා අයිස් වගේ චෝදනා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කාමරයක් ඇතුලේ නීතිවරයෙක් වුණා කියලා තියෙනවා. ඊට පස්සේ උන්ගේ සහෝදරයෝ නාවික හමුදාවට බැඳුණු දේවල් පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ගොඩක් සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපිට අහුනොත් එහෙම දැන් අපි උදාහරණයකට පොඩි චෝදනාවක් ගත්තොත් අනුර කුමාර දිසානායකට තියෙන පුංචි අම්මා කියලා ප්‍රශ්නයක්. රයිට් අපිට සාමාන්‍ය මිනිහෙකුට ආවොත් එහෙම චෝදනාවක් මෙන්න මේ වගේ තැනක සම්බන්ධතාවයක් තිබුණා කියලා ඒ ගොඩක් මිනිස්සු බෙල්ල වැල දාගන්න කෝච්චියට පයින් මේ වගේ ප්‍රශ්න. නමුත් මේ මිනිස්සු
මේ අරගලයේ ගේම ගහගෙන යනකොට නාමල් රාජපක්ෂ අවසානයේදී ඊළඟ මැතිවරණයේදී 9%ට 10%ට එනවා. මේ මොහොතේදී රයිට් නාමල් ඇතුළට යනවා කියන මොහොතේදී නාමල් තාම පාර්ලිමේන්තුවේ ඇතුලේ කෑ ගහගෙන ෆයිට් කරගෙන ඉස්සරහට යනවා. පොහොට්ටුව කියන එක නැති වෙලා විනාශ වෙලා නැහැ. රයිට් නාමල් ෆයිටර් කෙනෙක්. අනුර කුමාර දිසානායකත් ෆයිටර් කෙනෙක්. හැබැයි ඊළඟ මොහොතේ ඡන්දයක් ආය එන මොහොත වෙනකොට මේ වෙලාවේ JVP එකට තියෙන නැත්නම් NPP එකට තියෙන ඒ කාඩර් එකම NPP එකේ තව කියන්න ඕන එකක් තමයි ඒගොල්ලන්ගේ තිබුණු ශක්තිය අනිත් එක තමයි ඒගොල්ලන්ගේ තිබුණු වෘත්තීය සමිති ටික. ඒතකොට මේ මොහොත වෙනකොට නාමල් රාජපක්ෂ ඒ වෘත්තීය සමිතිත් ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන පල්ලෙහා කාඩර් එකක් නාමලුත් අර නිල් බලකායක් එහෙම හදාගෙන තරුණයෝ ටිකත් එක්කව කරගෙන එහෙම ගේමක් ගහගෙන මේ පාර්ලිමේන්තුවේ යා ඉන්න අවුරුදු 10 15 ඇතුළතේ ෆයිටර් කෙනෙක් විදිහට ඇවිල්ලා තාමත් ඒ ෆයිට් කරමින් ඉන්නවා. එන හැම අවස්ථාවක් ඇතුළෙම අපි මෙන්න මේ දේශපාලන පක්ෂත් එක්ක අපේ පෞද්ගලික ජීවිත ගත්තොත් අපි මේ පෞද්ගලික ජීවිතය ඇතුළේ මේ තියෙන සාමාන්‍ය ජීවිතය ගත කරමින් අඩියක් ගහගෙන යාළුවොත් එක්ක සෙට් වෙලා නැත්නම් තාමන්ගේ රස්සාව කරගෙන මේ දේශපාලන පක්ෂවල ඉන්න මිනිස්සුන්ට කඩේ අනේක ඇතුළේ අපිට පිටිපස්සට හැරලා බලන්න බැරිද මේ පක්ෂයක් වගේ තමන්ගේ ජීවිතය හසුරුව ගන්න අවස්ථාව හම්බ වුණොත් එහෙම ඔයාට මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතට ලයිෆ් එකේ යන මොහොතේ ඔයා ලයිෆ් එකේ ෆයිට් කරනවද කියන එක පළවෙනි ප්‍රශ්නේ. රයිට් ලයිෆ් එකේ එන බැරියර්ස් එක ෆයිට් කරනවද? ඔයාට එන ඩිසපොයින්ට්මන්ට්ස් මේ අභියෝග අර ඉතල බලන්න මම කියපු දේවල් වලට එහා පක්ෂයකට ඒ පක්ෂයේ ඇතුළේ ඉන්න මිනිස්සුන්ට එන චෝදනා හිතා ගන්න බැරි දරා ගන්න බැරි එන චෝදනා මේ සියලු දේවල් ටික පස්සේ කොයි තරම් රැට ප්ලෑන් කරනවද? කොච්චර හිතනවද? කොච්චර මීටින්ග්ස් ගන්නවද? අපි මේකට මොකද කරන්නේ? වැටෙනවා කොච්චර වැටෙනවද? අද වැටෙනවා හෙට මොකක් හරි උත්තරයක් දෙනවා. ඒතර මේ ලයිෆ් එක ඇතුලේ අපිට මොනවාම හෝ මොහොතක අවස්ථාව එන මොහොතේදී ජීවිතේ කොහෙද අර 2024 අනුර කුමාර දිසානායකට ට්විස්ට් එකක් ඇවිල්ලා ටර්නින් පොයින්ට් එකක් ඇවිල්ලා ඒ අවස්ථාව හම්බෙන මොහොත වෙනකොට ඔවුන් සූදානම් වෙලා හිටියා අර කාඩර් එකයි මේ සියලු දේවල් ටිකත් එක්ක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා ගේම ගහන්න. හැබැයි අපිට ලයිෆ් එකේ ඊළඟ මොහොතේදී අපිට ටයිම් එක chance එක හම්බෙන වෙලකොට ඒ අවස්ථාව හම්බෙන වෙලාව වෙනකොට අපි කොයිතරම් ශක්තිමත්ද අපේ වටේ කොච්චර අපි දක්ෂතාවයන් හැකියාවන් ටිකක් එකතු කරගෙන තියෙනවද ඊළඟට Tamanට හම්බෙන ඔපචුනිටි එක අපි දන්නේ කොයි වෙලේ හම්බෙයිද කියලා. ජනතා විමුක්ති පෙරමුණ ගත්තාම අවුරුදු 40ක් විතර මේක ඇතුලේ හැපි ඒගොල්ලෝ කිව්ව එකම දේ තමයි අපි කොයි වෙලේ හරි බලය ගන්න තමයි මේ හැප්පෙන්නේ. ඔයා හිතන්නේ ඊළඟ මොහොතේ නාමල් රාජපක්ෂ බලයට එයිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. එයා ෆයිටර් කෙනෙක්. රයිට්? අනුර කුමාර මට මේ දේශපාලනන්නේ මේ කතා කරන්නේ. අනුර කුමාර දිසානායක ෆයිටර් කෙනෙක්. ඒ අස්තෙන් ගත්තාම සජිත් ප්‍රේමදාස පිළිබඳව ගැටලුවක් තියෙනවා. රයිට්? ඔහු ෆයිටර් කෙනෙක්ද කියන එක. එතකොට අපේ ජීවිතය ඇතුලේ අපි හිතලා බලන්න ඕනේ ඔබ ෆයිටර් කෙනෙක්ද? ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මරතන් එකේ මම රයිට් ඔයාලට යෝජනා කරන්නේ ඔබ කොයි හැම හෝ මොහොතක ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් එන වෙලාවට ඔයාගේ ප්‍රොමෝෂන් එක එන වෙලාවට රට යන්න අවස්ථාවක් එන වෙලාවට තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඉස්සරහට මොනවා හරි ස්ටෙප් එකක් තියන්න වෙනකොට අපි දන්නේ නැති හිතලවත් නැති ඔබ හිතලවත් නැති ඔබට අවස්ථාව එන මොහොත වෙනකොට ඔබ ඔබේ තුරුම්පු ටික ඔබේ ජීවිතේ සූදානම් කරගෙන ඉන්නවද නැද්ද කියන එක ඔබ හිතා බැලිය යුතුයි. ඒ වගේම අපි මේ කියන දේශපාලනය ගැන අපි බොහොම චූටි තැනක ඉඳගෙන බලලා අපි විවිධ විදිහට අපි ඒ දේවල් නිර්වචනය කරනවා. ඒගොල්ලන් වෙනුවෙන් අපි අඩියක් ගහන ගමන් කතා කරනවා. නැත්නම් සමාජයේ එක්ක වෙලා ඉන්න වෙලාවට කතා කරනවා. නමුත් මේ පක්ෂ විදිහට මේක ඇතුලේ සර්වයිව් වෙන්න, මේක ඇතුලේ ගේම ගහන්න, මේක වැටෙනවා නැගිටිනවා මේ බලය තහවුරු කරගන්න ඒගොල්ලෝ ගහන ගේම් එක ඒ වගේ ගේම් එකක් අපි අපේ ජීවිතය ඇතුලේ ගහනවද නැද්ද කියන එක පිළිබඳව අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕන. මගේ පැත්තෙන් මම කතා කරන්නේ ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මරතන් එක පැත්තේ ඔයාට ජීවිතේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි මේ මොහොතේ ඔයගලගේ ඉංග්‍රීසි කියන එක නැත්තම් ජීවිතේ වාට හම්බෙන්න හිතලා බලන්න හම්බෙන්න තියෙන අවස්ථාවල් වලදී කොයිතරම් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්නක මේ ඉංග්‍රීසි කියන එක මට මේ මොහොතේ තිබුණා නම් මම මෙන්න මේ තැනට යනවා මම මේ දේවල් ටික ඇචීව් කරලා තියෙන්න තිබුණා කියන තැනට ඔබට හිතලා බලන්න පුළුවන් මොන වගේ දේවල් ටිකක් ඔයාට ඇචීව් කරගන්න තිබුණාද ඔයාගේ ලයිෆ් එක ඇතුලේ කියන එක. ඒක නිසා ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මරතන් එක අපි ඔබට යෝජනා කරන්නේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඔබට මේ ඉස්සරහට එන්න තියෙන කුණාටුව ඒගොල්ලෝ කැල්කියුලේට් කරනවා දේශපාලන පක්ෂ කැල්කියුලේට් කරනවා අවුරුදු 4ක් 5ක් ඉස්සරහට කැල්කියුලේට් කරනවා සමහර වෙලාවල් වලට ක්‍රයිසිස් ඇති කරනවා රටවල් වල රයිට් ඊට පස්සේ තව මොනවද ඇති කරන්නේ ආගමික
ත්‍රස්තවාදය ආගමික මේ කුලල් කෑම මේක ඇති කරලා තියෙනවා මොන තරම් ප්ලාන්ට්ස් බොරු ප්ලාන්ට්ස් කරනවද කොච්චර දේවල් මේකේ හොඳ නරක ගැන නෙමෙයි මම කතා කරන්නේ. උගේ ප්ලෑනින් උගේ ගමන ඒක ඒගොල්ලන්ට සාපේක්ෂව ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒගොල්ලන්ගේ ගමන පිළිබඳව ඒගොල්ලන්ට තියෙනවා තක්සේරුවක්. ඔබට ඔබේ ජීවිතයේ අනාගතය පිළිබඳව තක්සේරුවක් තියනවාද? ඔබ ඉවැලුවේට් කරලා තියනවාද? ඔබ සැලසුම් කරලා තියනවාද? කොතනටද මම තව අවුරුදු 5ක් ඇතුළත යන්නේ? එතනට යන වෙලාවේදී මට ලයිෆ් එකේ ට්විස්ට් එකක් ආවොත්, ටර්නින් පොයින්ට් එකක් ආවොත් මම මගේ තුරුම්පු ටික ලෑස්ති කරගෙන ඉන්නවද කියන එක. ඔබ ඔබේ තුරුම්පු වලින් එකක් ඉංග්‍රීසි නම් තෝරගන්න ඕනේ ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඉංග්‍රීසි මැරතන් එක. දැන්ම ලියාපදිංචි වෙන්න. ඔයාගේ දැනුම චෙක් කරලා දන්න තැන ඉඳන් ඉංග්‍රීසි උගන්වන ලංකාවේ සාර්ථකම ඉංග්‍රීසි පාඨමාලාව ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඉංග්‍රීසි මැරතන්. අපි සහතික වෙනවා පාඨමාලාව අවසානයේ අපි ඔබව නිසැකවම ඉංග්‍රීසි කතා කරනවා කියලා. විශේෂ වට්ටමක් එක්ක රෙජිස්ටර් වෙන්න පරක්කු නොවී දැන්ම කතා කරන්න.